හායි ඔන්න අද පෝය දවසේ අලුත් ලොග් එකක් එකතු වෙන්නේ නම් අද පෝය දවස කොහොමද ගත වෙන්නේ කියලා බලාගන්න. අය ඒ හබුන් කනවද ඈ අපි ආවද මහගෙදරට අපි යන්නේ වෑන් එකේ උදේට අපිට කන්න සෙට් වුණා කිරිබත් ආයි ලියල් කොවන් පුතාගේ වොච් එක කොවල ආයි කො මෙන්න ඈ කොවල වව් මෙන්න ලියල් කටේ දාගන්න එක මේකත් ගා මෙන්න මේ විදිහට තමයි අපි ගමන යන්න පටන් ගත්තේ. මම මේ තාත්තා වෑන් එක අරන් යනව දකින පළවෙනි අවස්ථාව. මම තාත්තා වෑන් එක අරන් යනකොට මීට කලින් ගිහිල්ලා නැහැ. මම ගමන යනකොට පෙළියෙල චුට්ට නිදාගත්තා. මොන දැන් තමයි අකුරැස්ස පහු කරලා මාතර පැත්තට යනකොට උදේ පාන්දරම අයිස්ක්‍රීම් දන්සලක් අපිට සෙට් වුණේ. මේ වර කෝන් එකේ ගාලා දෙන අයිස්ක්‍රීම් නෙවෙයි. මොනවද ඒවට කියන්නේ? ටූබා කියන්නේ අන්නේ අයිස්ක්‍රීම් දේ පාන්දරෙම සෙට් වුණා. ඇත්තට මේ දන්සලේ දැක හොඳ දෙයක් තමයි. මොකද අයිස්ක්‍රීම් කොලේ අපිට දෙන්නේ කඩලා අපිට අයිස්ක්‍රීම් එක විතරයි අතට දෙන්නේ. ඒකෙන් ගොඩක් හොඳයි පරිසරයට. මොකද කොලේ එකතු වෙන්නේ මේ වගේ දන්සල් වලින් වෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක. ඔන්න එන ඒකත් අරගෙන ටක් ගාලා දුවලා වෑන් එකට ආවා. ඒත් එක්කම අපේ නැන්ද කෙනෙක් අපිට මකට මීකිරි ටිකක් ගෙනත් දුන්නා. ඒ ටිකත් අපි අරගෙන ආපේම අපේ ගමන යන්න පටන් ගත්තා. ඊට පස්සේ ගමන යන්න පටන් ගත්ත පස්සේ දන්නවනේ ඉතින් ගෑනට පිස්සු මල් පිස්සු අපේ අම්මටයි වයිෆ්ටයි මල් ටිකක් බලන්න යන්න ඕන නම් මේ කාර් ගියා මෙතන මල් කියන්නේ ඇත්තට මේ මල් නන් නෙවෙයි කොළ මල් තියෙන ගස් අඩුයි කොළ තමයි බලන්න ගියේ. බලමුකෝ එදෙන මොනවද තෝරලා ගන්න කියලා. ඉතින් ගියාට පස්සේ එන්නේ නැහැ. ගිහි දවසක් ඉවරයි. කොහොමත් විනාඩි 40ක් 45ක් විතර ගියා. එතනට අපේ ලියල පංචත් කෑ ගහලා මෙතනට ගියා යන්න ඕන කියලා. බලන්නකෝ එතන තියෙන දේවල් බලලා අන්තිමේදී දෙන්න පැල දෙකක් අරගෙන ආවා. ඉක්ුණානේ දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපි ගෙදර අයගේ මල් පැල පිස්සුව හොඳ කරන්න. මේක නම් ලස්සනයි. මේක නම් ලස්සනයි. මේක යපන්නල්ලියට අවුව හොඳ නැද්ද? පෝච් එක තියෙන්නේ. මේ පෝච් එක තියෙන්නේ. ඈ? 200යි. තුන්සේ බාන. මෙතන 150යි. මේ එක පැලයක ගත්තේ. මේක මේ 500. හරිනේ? මට පොකද මට පරේ මේක සල්ලි වලින් මේ 500 ලක් මගේ පැල 500 පස්සේ එයාලගේ මල් පැල පිස්සු හොඳ කරගත්තට පස්සේ අපි ආපහු ගමන යන පටන් ගත්තා. පේනව නේද ලියලේ මැදට වෙලා අපේ බාප්පගේ ඩ්‍රයිවිං කොහොමද කියලා බලන හැටි. එයා තමයි හරියට ඩෙස්ටිනේෂන් එක කියලා දෙන්නේ. අපි යන්න ඕන කොහෙටද කොහොම චෙක් කරන ගමන් ඊට පස්සේ අපිට මගදී හම්බුණා
දවල් වෙලාවේ කුරක්කන් කරන දවසලක් මම ගොඩක් කාලෙකින් බීලා තිබුණෙත් නෑ. තවත් ලස්සන වැඩේ කියන්නේ ඒක පොල් කට්ටකට තමයි දෙන්නේ. පොල් කට්ටෙන් එකක් දුන්නා. මාර රසයි කියන රසට වැඩි ඒ වෙලේ ගොඩක් උණුවෙන් තිබුණේ. ඒ වෙලෙම හදන ගම බොන්න ගත්ත මුලින්ම නිකන් අර උණු නිසා පොඩ්ඩක් අවුල් වගේ තිබුණේ. ටික ටික යනකොට ඇත්තටම රසයි. සීනි වැඩිත් නෑ අඩුත් නෑ. හරිම ගානට තිබුණා. දවල් වෙලාවක් වුණා දවල් 12ට විතර වගේ වුණත් ගොඩක් අය ආවත් මේක බොන්න. පොඩි ළමයිට වගේ නම් ඇත්තටම හොඳයි මේක දෙනවනම්. ගොඩක් අය ආවා. ඒක රූණගේ කුරුඳු ආයතනය තමයි දුන්නේ. ඊට පස්සේ බද්දන්සල් එකක් අස්සෙට් උන්නේ. ඉතින් පුංචිලා ගෙදරට ඇවිල්ලා දවල්ට කෑවා මේ වගේ රසම බත් එකක්. ඊළඟට අපිට තියුණේ අපේ ලියලයාගේ බර්ත්ඩේ එකට ෆොටෝස් ටිකක් ගහගන්න. මොකද මේ වීඩියෝ එක බලනකොට නම් බර්ත්ඩේ එක ඉවර වෙලා ඇති. ෆොටෝස් ටිකක් ගහගන්න අපි වැව ගාවට ගියා. පේනවනේ දෙයාගේ ෆොටෝ ගහනවා කියන එක නම් ආයි හිතනටත් වැඩිය අමාරු වැඩක්. ආත්තම්මයි සියයි හට වෙලා බලන් ඉන්නේ බාප්පා ෆොටෝ ගහනවා. ඒ උනට වැඩේ සෙට් උනේ නන්නේ ෆොටෝ ගහන්න. මිනිහට ඕනුනේ හැමතැනම දුවන්න. ඉතින් මේ වැව තියෙන තැනයි ගල් බැම්මයි දේවල් ටික නිසා දුවලා එහෙම මොන හරි ප්‍රශ්නයක් වුණොත් කියලා දුවන්න නම් දුන්නේ නැහැ. පේනවනේ පුදුම විශයක් තියෙන අරයට හැරෙනවා මේකට හැරෙනවා. ඊට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. මම ඔන්න ෆෝන් එක තියලා අපි චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. මේක මේ වෙනකොට TikTok දාලා තියෙන්නේ මම. ඔන්න ඔහම තමයි අපේ දංගයාගේ වැඩ මේ ටික. පේනවනේ එක තැනක ඉන්නේ තව ඩිංගේ ෆෝන් එකක් දානවා වැවට. ඒ වගේට තමයි අපේ ඉලිවිල් අයියා මේ දවස්වල කරන්නේ. එනවනේ ඔච්චක් එකම හම්බෙලා පොරට ෆුල් ආතල් එකේ ඉන්නේ. අපිට බද්දන්සල් නම් සෙට් උන්නේ මේ වගේ නූඩල්ස් එකක් හදාගත්තා. චිකනුයි පරිප්පු එකට දාලා හදාගත්ත. ඒක රැට කාලා අපි මේ vlog එකයි දවසයි දෙකම ඉවර කරා.